වට්ටක්ක කොළ වලින් හදන්න පුළුවන් රසම රස කෑමක්. මුලින්ම වට්ටක් කොළ ටික ඔයාලා කඩා ගන්න. ඊට පස්සේ අපි ඒකට අවශ්‍ය කරන ප්ලේස් ටික හදාගමු. ඒකට අවශ්‍ය වෙනවා පාන් පිටි, ඒ වගේම බිත්තරයක්. බිත්තරත් අවශ්‍යම නැහැ. ඒ වගේම ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, ඒ වගේම ලූණු සහ කරපිංච රම්පේ. මුලින්ම කරන්න ඕන අර වට්ටක කොළේ පිටිපැත්තේ තියෙන නූල් ටික අයින් කරගන්න එක. ඊට පස්සේ අර ප්ලේස් ටික හදාගමු. ඒකට අර ගත්ත පාන් පිටි ටිකට ගම්මිරිස් ටිකයි, මිරිස් කුඩු ටිකයි, කහ ටිකයි, ලූණු ටික සහ කරපිංච ටික හොඳට දාලා කවලම් කරගන්න ඕනි. මෙතෙන්දී ඔයාලා සැරට අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු ගන්න ප්‍රමාණය වැඩි කරගන්න. මම මෙතන ගත්තේ මේස හැන්දෙන් එකක් වගේ තමයි. මේ සඳහා බිත්තරේ එකතු කරලා හොඳින් කවලම් කරගන්න. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ලුණුද එකතු කරලා ඇල් වතුරෙන් හරි පොල් කිරි වලින් මෙන්න මේ පදමට ප්ලේස්ට් එක හදාගන්න. දැන් අර වට්ටක්ක කොළේ පිටිපැත්තේ අපි හදාගත්ත ප්ලේස්ට් එක හොඳින් ගාගෙන මම මේ රෝල් කරන ආකාරයට ඔයාලත් රෝල් කරගන්න. දැන් අපි මේ රෝල් ටික ස්ටීම් කරගන්න ඕනි. ඔයාලට රයිස් කුකර් එකේ වුණත් මේක කරගන්න පුළුවන්. විනාඩි 10ක් 15ක් වගේ තිබිලා ස්ටීම් කරලා ගත්තට පස්සේ මේ වට්ටක කොළ රෝල් ටික කුඩා කැබලි වලට කපා ගන්න. දැන් අපිට තියෙන්නේ තෙම්පරාදුව හදාගන්න. ඒකට අවශ්‍ය වෙනවා ලූණු, රම්පේ, කරපිංචා, කෑලි මිරිස් ටිකක් සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු. මම මෙතන අරගෙන තියෙන්නේ වේරිච්ච මිරිස් ලුණුත් එක්ක අඹරලා. මුලින්ම තෙල් චාච්චිය ලිපේ තියලා අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරන්න. ඒක හොඳින් රත් වුණාට පස්සේ රම්පේ ටිකයි කරපිංච ටිකයි එකතු කරලා ඒ වගේම ලුණු ටිකත් එකතු කරලා හොඳින් තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අපේ අර කෑලි මිරිස් ටිකයි ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට දාලා එකතු කරලා හොඳින් කවලම් කරලා අර අපි හදාගත්ත වට්ටක්ක කොළ රෝල් ටිකත් එකතු කරලා කවලම් කරලා ගන්න. විනාඩි 2ක් 3ක් තියලට පස්සේ බා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මං හදාගත්ත වට්ටක්ක කොළ රෝල් තෙම්පරාදුව. ඔයාලත් හදලා බලන්න.